හායි යාළුවනේ සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද මම යනවා පීස දියඇල්ල බලන්න. පීස දියඇල්ල කියන්නේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රදේශයේ පිරලා තියෙන සැඟවුණු දියඇල්ල. ඉතින් අද යනවා ඒ දියඇල්ල බලන්න. මාත් එක්ක අද ඉන්නවා සවිඳු අයියා. ඉතින් සවිඳුවේ මයි තමයි අද යන්නේ. ඉතින් අපි යන්න තමයි හදන්නේ. අපි යන ගමන් හම්බ වෙමු. ඉතින් යාළුවනේ මේ පීස ගමන අපි ප්ලෑන් කරලා යන ගමනක් නෙවෙයි. මොකද කිව්වොත් සවිඳු අයියා කෝල් එකක් දීලා කිව්වා මල්ලි ෆොටෝ ෂූට් එකක වැඩක් තියෙනවා. පීස්සේ ඔයාලට ප්‍රී නම් යමුද කියලා. ඉතින් ඔන්න ඔහම තමයි මේ ගමන යෙදුනේ. මේ දවස්වල පීස ගොඩක් ලස්සන නිසා මං හිතුවා පීසට යන එක බ්ලොග් එකක් විදිහට ඔයාලට අරන් ආව නම් හොඳයි කියලා. පීස දියලට ඔයාලට එනවනම් ඔයාලට බිබ්ල පැත්තෙන් එන කට්ටියට පුළුවන් ලුණුගලට ඇවිල්ලා ලුණුගලින් එන්න. බඩල් කුමරින් එන අයට පුළුවන් මැදගම පාරේ ඇවිල්ලා පල්ලිකිරු පාරෙන් ඇවිල්ලා එන්න. ඉතින් අපි යන්නේ මේ පල්ලිකිරු පාරේ. ඉතින් අපේ ගෙවල් වලින් ඉඳන් කිලෝමීටර් 12ක වගේ දුරක් තමයි තියෙන්නේ. යාළුවනේ මේ හරියට කියන්නේ වතුරු කඩේ කියලා. මේ උල්පතේ වතුර පායන කාලෙත් හිඳින්නේ නැහැ කියලා මං අහලා තියෙනවා. ඉතින් ඔයාලට වතුර තිබහක් આવොත් පිරිසිදු වතුර ටිකක් මෙතනින් බීලා යන්න පුළුවන්. ඉතින් පල්ලිකිරු පාරේ කෙලින්ම ආපුම් මෙන්න මේ වගේ හන්දියකට එනවා. ඉතින් මේකෙන් වම් පැත්තේ තියෙන පාරේ තමයි අපි පීස දියලට යන්න ඕනේ. මෙන්න මේ හරියෙන් පල්ලිකිරු පන්සල අපිට දකින්න ලැබෙනවා. මෙතන අපිට හම්බ වෙනවා පීස ඉස්කෝලේ. ඔන්න අපි කොහොම හරි දියඇල්ල ළඟටම වගේ ආවා. යාළුවනේ මේ පාරේ දිගටම ගියොත් ලුණුගල ටවුන් එකට යන්න පුළුවන්. මෙතන ඉඳන් හරියටම දියඇල්ල ගාවට කිලෝමීටරයක දුරක් තියෙනවා.
මේ පැත්තෙන් අපට පරණ වසා දැමූ විදුලි බලාගාරයක් බලාගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අපි අර පීස බෝඩ් එක ගහලා තිබ්බ තැන ඉඳන් කිලෝමීටර් භාගයක් වගේ ආවා. ඉතින් අපිට තව කිලෝමීටර් භාගයක් වගේ දුරක් යන්න තියෙනවා. ඉතින් යමු. යමු. ඉතින් මේ හරිය අපිට පොඩි ගුහාවක් ඇතුලෙන් යන්න තියෙනවා. මාරම ලස්සනයි. අන්න තියෙනවා. මෙන්න යාළුවනේ පීස් ඇල්ල. ඉතින් පීස ඇල්ලේ උස ආසන්නව මීටර් 45ක් විතර වන අතර මෙහි සුවිශේෂී ලක්ෂණයක් වන්නේ නියග කාලවල පවා වසර පුරා ගලා යාම. ලුණුගල කන්ද මුදුනෙන් ආරම්භ වෙලා ගලා එන කුරුක්කන් ඔයේ ජල ධාරාව තමයි මෙන්න මේ විදිහට ලස්සනම ලස්සන මනස්කාන්ත දිය ඇල්ලක් සාදමින් පහළට කඩා හැලෙන්නේ. අපේ කපල් එක මෙතන එක තමයි ෆොටෝ ෂූට් එක කරන්නේ. ඉතින් ඔන්න ඔහොම සවින්දුය ෆොටෝ ෂූට් එකේ වැඩ ටික පටන් ගත්තා. පට්ට වලඩියක් ආය. ඉතින් දැන් ෆොටෝ ෂූට් එක කරලා ඉවරයි. යාළුවනේ ඔයාලටත් මේ වගේ ෆොටෝ ෂූට් එකක් කරගන්න ඕන නම් සවින්දුයට කතා කරන්න. ඉතින් එයාගේ කන්ටැක්ට් නම්බර් විස්තර ටික පහලින් මම දාලා තියෙනවා.
යාළුවනේ ඔයාලත් මේ සොබාදහමේ සොඳුරු නිර්මාණ බලන්න එන්න. ඇවිත් ඒ සුන්දරත්වය විඳගන්න. යාළුවනේ ඉතින් අද vlog එක මෙතනින් ඉවර කරන්නයි අපි හදන්නේ. ඉතින් යාළුවනේ vlog එක හොඳයි නම් like එකක් දාලා ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ආයෙත් අලුත් vlog එකකින් හමු වෙමු.